සැලරි එක අතට ගත්ත ගමන් වාෂ්ප වෙලා යන සල්ලි ඉතුරු කරගන්න ටිප්ස් ටිකක් කියලා දෙන්නද? හලෝ කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. පළවෙනි දේ සැලරි එක අතට ගත්තම මාස වියදම් ටික ප්ලෑන් කරන්න ඉස්සරලා පුංචි ගාණක් හරි සැලරි එකෙන් අයින් කරන්න වෙනම account එකක් තියාගන්න. ගොඩක් බැංකුවල තියෙනවා වෙනම accounts. ලොකු මුදලක් ඉතුරු කරන්න ඕනේ නැති වුණත් හොඳ පොලියක් ලැබෙන ATM card issue කරන්නේ නැති බැංකුවකට කතා කරලා ඒ වගේ account එකක් හොයාගෙන එහෙම account එකකට මාසේ සැලරි එක අතට ගත්ත ගමන් පුංචි ගාණක් හරි අයින් කරන්න. ඒක දවසක හිතා ගන්න බැරි තරම් ලොකු ඉතුරුවක් වේවාට අවශ්‍යතාවයක් එන වෙලාවක. හැබැයි හොඳට මතක තියාගන්න පුංචි හේතු වලට ඒකේ සල්ලි ගන්න හිතන්න එපා. දෙවෙනි දේ තමයි ඩේලි ඔයාගේ යන වියදම් ටික ලියන්න. ගොඩක් අය Tamanට වියදම් උනේ කොහොමද කියනවත් දන්නේ නැහැ. මාසේ අන්තිමට ඔයාට චෙක් කරලා බලන්න පුළුවන් නම් මම මෙන්න මේ තැන්වල අනවශ්‍ය විදියට වියදම් කරලා තියෙනවා. මේ තැන්වල මට මීට වැඩිය බැලන්ස් කරගන්න තිබුණා. වගේ දේවල් ඔයාට මාසේ අන්තිමට ප්ලෑන් කරන්න පුළුවන් ඔයාට වියදම් ටික ලියලා තියාගත්තාම. එතකොට ඔයා දන්නවා මාසේ කොච්චර ඔයාට වියදම් වුණාද? ඔයා කොච්චර ගාණක් ප්ලෑන් කරනවද මේ මාසෙට මේ දෙයට වියදම් කරන්න සහ ඔයාට කොච්චර මුදලක් මේ මාසෙට වියදම් වුණාද? සමහරට ඒක වැඩි වෙන්න පුළුවන්. වැඩි වුණා නම් ඒ වැඩි මොකද හේතුව? අඩු වුණා නම් ඒ කියන්නේ ඔයාලට ඊට වැඩි අඩුවෙන් වියදම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මග ඇරිලා තියෙනවා මොනවා හරි. වෙනම පොතක් අරගෙන ලියන්න බැරි නම් පුළුවන් ඔයාගේ ෆෝන් එකට නෝට් එකක් ඇඩ් කරගන්න. අද දවසේ මට මෙච්චර මේ විදිහට වියදම් වුණා කියන එක. ඒ විදිහට අනිවාර්යෙන් මාසේ යන වියදම් නෝට් එකක් තියාගන්න. තුන්වෙනි දේ තමයි මොනවා හරි දෙයක් ගන්න හිතට ආවනම් අඩුම එක දවසක් ඉවසන්න. හිතුණු ගමන් ගිහින් ගන්න එපා. සමහර විට ඔයාට ඇත්තට මේක අත්‍යවශ්‍යම දෙයක් නොවෙන්න පුළුවන්. ගොඩක් අය දැක්ක ගමන් හිතනවා මට මේක තිබ්බනම් හොඳයි කියලා. එහෙම නැත්නම් වෙන කෙනෙක් ළඟ තිබ්බ නිසා හිතනවා මම මේ වගේ එකක් ගන්න ඕනේ කියලා. හැබැයි ඇත්තට මේක ඔයාට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. ඒක ඔයා ගත්තට පස්සේ කිසි හේතුවකට පාවිච්චි කරන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම ගත්ත දේවල් හොඳට මතක් කරලා බලන්න කොච්චරනම් ඔයාගේ ගෙදර ඇද්ද. ඒ වගේ ඕනම දෙයක් ගන්න කලින් ඔයා කල්පනා කරන්න ඔයාට ඇත්තට මේක ඕනේද කියලා. පුංචි වියදමේ ඉඳන් ලොකු වියදම දක්වා හැම දෙයක් ගැනම. ඔයාට ඕනේ නැති දේවල් වලට අනවශ්‍ය විදියට වියදම් කරන්න එපා. ඊළඟ දේ ඔයා මොනවා හරි දෙයකට සල්ලි ඉතුරු කරනවා නම් සල්ලි ඉතුරු කරනවා කිය හිතන්න එපා. ඔයාගේ සල්ලි ඉතුරු කරන හේතුවට නමක් දෙන්න. ඔයා සල්ලි එකතු කරන account එකකට ඔයාගේ ගේ හදන්න. එතකොට ඔයාට ඒකට නමක් දෙන්න පුළුවන් ඔයාගේ home fund එක කියලා. ඒ වගේ ඔයාගේ account එකට ඔයාගේ ඉතුරු කරන ගාණට නමක් දෙන්න. ඇත්තටම මම මේක ඉගෙන ගත්ත මගේ යාළුවෙක්ගෙන්. එයා ගෙදර කැටයක් තියාගෙන ඉන්නවා. එයා ඒකේ ගහලා තියෙන්නේ supporting fund කියලා. මං අහුවම ඇයි ඒක එහෙම ගහලා තියෙන්නේ කියලා. එයා ඒකෙන් මාසකට සැරයක් ඒකේ තියෙන සල්ලි ටික අරගෙන එයා කාට හරි උදව්වක් කරනවා. ඉතින් එයා කියනවා ඒ නම දැක්කම එයාට හරි සතුටක් එනවා. එයා ඉතුරු කරන සල්ලි වලින් කාට හරි ප්‍රයෝජනයක් එනවා. කවුරු හරි කාලා බීලා ඉන්නවා. අර වෙනදට නිකන් කැටයකට සල්ලි දාන ෆීලිං එකට වැඩිය ලස්සන ෆීලිං එකක් එයාට තියෙනවා කියලා. ඒ විදිහට ඔයාටත් පුළුවන් account එකකට හරි කැටයකට හරි සල්ලි එකතු කරනවා නම් ඒකට නමක් දෙන්න. පස්වෙනි දේ තමයි ඔයාගේ ඩේලි වියදම් වලට ලිමිට් එකක් තියාගන්න. උදාහරණයක් විදියට ඔයාගේ කෑම බීම වලට ඔයා මේ මාසෙට මෙච්චරයි වියදම් කරන්නේ. ට්‍රැවලින් වලට මෙච්චරයි වියදම් කරන්නේ. ඔයාට තියාගන්න පුළුවන් යම්කිසි ගාණක් අයින් කරලා මේ දේවල් වලට මේ ගාණ තමයි මම මේ මාසේ අයින් කරන්නේ. බලාපොරොත්තු නොවන විදිහට වියදමක් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවා මගේ අතින් මෙච්චර වැඩිපුර වියදම් වුණා කියලා සමහර වෙලාවට ඔයාට ඒක බැලන්ස් කරගන්නත් පුළුවන් වෙන තැනකින්. අන්තිම වගේම වැදගත්ම දේ තමයි ඔයාගේ ඔළුව ඇතුලේ ඔයා හදාගෙන ඉන්නවා ඔයාට සල්ලි නැහැ කියන මානසිකත්වය. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේක. මාසෙට සල්ලි හම්බුනහම ඔයා හිතනවා අයියෝ මගේ වියදම් ටික කරපුවහම මට කොහෙන්ද සල්ලි ඉතුරුවක් කරගන්න කවදාවත් හම්බෙන්නේ නැද්ද කියලා. සහ ඔයාගේ අතේ සල්ලි තිබුණත් ඔයා අනිත් අයට කියනවා අතේ 7-5ක් නැහැ. මගේ account වල සල්ලි නැහැ. මට කරගන්න දෙයක් නැහැ. කවදාවත් එහෙම කියන්න එපා. ඔයාගේ ভাইබ්‍රේෂන් එක මේ විශ්වයට එකතු වෙනවා. කවදාවත් ඔයාගේ ළඟ සල්ලි රැඳෙන්නේ නැහැ. ඔයා මාව විශ්වාස කරන්නේ නැත්නම් මම මේ කියපු දේවල් දෙකම ඔයා කරලා බලන්න. මම මේ දෙකම අත්විඳපු කෙනෙක්. මට සල්ලි තියනවා කියන මානසිකත්වයෙන් ඉන්න වෙලාවට මට අවශ්‍ය දෙයට මට කොහෙන් හරි සල්ලි හම්බ වෙනවා. අනේ මට සල්ලි නැහැ කියලා හිතන වෙලාවට මගේ account එකේ සල්ලි ටිකට වෙන දේවත් මට හිතා ගන්න බෑ. ඒ නිසා කවදාවත් සල්ලි නැහැ කියන මානසිකත්වයෙන් ඉන්න එපා. ඒ වගේම සල්ලි වලට ගෞරව කරන්න. එහෙම වුණොත් විතරයි ඔයාලා ළඟ සල්ලි රැඳෙන්නේ. පර්ස් එකේ අපිට වලට සල්ලි තියාගන්න එපා. ඕනවට වඩා කෑෂ් පර්ස් එකේ තියාගන්න එපා. පොඩි වෙලා නමලා 4ට 5ට නමපු සල්ලි පර්ස් එකේ තියාගන්න එපා. පර්ස් එක හරිය පිළිවෙලට තියාගන්න.
ඒ වගේම මට කියන්න ඕනේ මම මේ කියපු එක ටිප් එකකවත් මම කිව්වේ ඔයාට ලෝභකම් කරන්න කියන එක නෙමෙයි නොකා නොබී සල්ලි එකතු කරන්න කියන එක නෙමෙයි. ඔයාගේ අවශ්‍යතාවයන්ට වියදම් කරන්න නැතුව සල්ලි එකතු කරන්න කියන එක නෙමෙයි. මාසේ අන්තිමට ඔයා අසරණ වෙන්නේ නැතුව ඔයාගේ අතේ සල්ලිත් ඉතුරු කරගෙන ඔයාගේ වියදම් ලස්සනට බැලන්ස් කරගන්න විදිහ විතරයි මම කියලා දුන්නේ. මං හිතනවා කාට හරි මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙනම් මං ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. බයි.